දවසක් වයසක මිනිස්සෙක් පාර ඇවිදගෙන ඉද්දි පුංචි පූස් පැටියෙක් වලක හිර වෙලා එළියට එන්න දඟලමින් ඉන්නවා දැක්කා. මේ මිනිස්සයා ඌට උදව් කරන්න අත දුන්නා. මේ පූස බය වෙලා ඒ මිනිස්සයාගේ අත සීරුවා. මහලු මිනිස්සයා වේදනාවෙන් කෑ ගහලා අත පස්සට ගත්තත් ආපසු ඒ වලටම අත දාලා අර පූසව බේරගන්න උත්සාහ කරා. මේක බලන් හිටපු තරුණයෙක් අර මහලු මිනිස්සයාට මෙන්න මෙහෙම කිව්වා. මන් මේ ඔයාගේ හොඳට කියන්නේ ඔයා ඔය වැඩේ නවත්තන්න නැත්තම් ආයෙත් ඔයාගේ අත සූරයි කියලා. ඒත් අර මහලු මිනිස්සයා පූසට උදව් කරන එක නැවතුවේ නැහැ. පූසත්ේ හැම පාරම මිනිස්සයාගේ අත සීරුවා. කොහොම හරි අන්තිමට අර මහලු මිනිස්සයාට පුළුවන් වුණා පූසව බේරගන්න. ඊට පස්සේ අර තරුණයා දිහා බල්ලා මහලු මිනිස්සයා මෙන්න මෙහෙම කිව්වා. පුතා, පූසන්ගේ හැටි තමයි සූරණ එක. ඒත් ආදරය කරන එක සහ රැක බලා ගන්න එක තමයි මගේ හැටි කියලා. ඉතින් ඔයාගේ වටේ ඉන්න හැම කෙනෙක්ටම එයාලගේ විදියට නෙමෙයි ඔයාගේ විදියට සලකන්න. ඔයා ආදරණීය මිනිසෙක් වෙනවා කියන එක අනිත් අය ආදරණීය වෙන්නේ නැහැ කියන එකට අදාළ කරගන්න යන්න එපා.